අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකේ ටාස්ක් 1 වීඩියෝ එක ගැන. ඉතින් මේ තමයි අපේ sign up page එක සහ sign in page එකේ ඩිසයින් එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකේ sign up page එකේ ඩිසයින් එක. ඔයාලට මේ ඩිසයින් එක දිහා බලුවොත් ඔයාලට මෙතන තියෙනවා අපි background image එකක් add කරලා තියෙනවා. ඒ වගේම මෙතන logo එකක් add කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් තවත් background image එකක් add කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් create new account කියලා type කරලා තියෙනවා. ඒ වගේම අපේ data තුලත් කරන්නේ මෙතනින් input fields ටික තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් first name, last name, email, password, mobile number එක සහ gender එක තුල කරන්න මෙතන input fields තියෙනවා. ඒ වගේම මෙතන sign up button එකක් ඔයාලා sign in වෙලා ඉන්න user නම් already have an account sign in කියලා button එකක් තියෙනවා. අපි දැන් බලමු අපේ sign in page එකේ design එක කොහොමද කියලා. දැන් අපි මෙතන already have an account sign in කියන button එක click කරලා අපි අපේ sign in page එකට යමු. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තමයි අපේ sign in page එක. ඔයාලට මෙතනත් බලා ගන්න පුළුවන් මේ විදිහට background image එකක් තියෙනවා. ඒ වගේම මෙතන logo එක සහ මෙතනින් තවත් background image එකක් තියෙනවා. ඒ වගේම මෙතනින් email කියලා input field එකක් තියෙනවා. ඒ වගේම මෙතනින් password එක set කරන්න තවත් input field එකක් තියෙනවා. ඒ වගේම remember me option එක සහ forget password option එකත් sign in page එකේ තියෙනවා. ඒ වගේම මෙතනින් sign in new to eShop join now ඒ වගේ buttons ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු අපි හදපු වෙබ් ප්‍රොජෙක්ට් එක කොහොමද responsive වෙන්නේ කියලා. අපි අපේ වෙබ් ප්‍රොජෙක්ට් එක responsive නැද්ද කියලා බලා ගන්න. අපි හදපු ප්‍රොජෙක්ට් එක උඩ right click කරලා open කරන menu එකේ යටම තියෙන inspect එක ගියන් පස්සේ එතන වම්මට පැත්තේ කෙළවරේ ඩොට් එක ඕපන් කරලා පස්සේ අපිට ඒක ඩිවයිස් එකකින් තියෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි හදපු ප්‍රොජෙක්ට් එක iPhone SE එකකින් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ දැන් අපි බලමු iPhone XR එකකින් තියෙන්නේ අපි හදපු ප්‍රොජෙක්ට් එක මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ iPhone 12 Pro එකකින් බලනකොට අපි හදපු ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone 14 Pro Max එකකින් බලනකොට අපි හදපු ප්‍රොජෙක්ට් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම Pixel 7 එකකින් බලනකොට අපි හදපු ප්‍රොජෙක්ට් එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. ඒ විදිහටම iPad Air එකකින් බලනකොට අපි හදපු ප්‍රොජෙක්ට් එක අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඒ වගේම iPad mini එකකින් බලනකොට අපි හදපු ප්‍රොජෙක්ට් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටසේ අපි බලමු asset zenbook fold එකකින් බලුවොත් අපි හදපු ප්‍රොජෙක්ට් එක අපිට මෙන්න මේ ආකාරයට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ Samsung Galaxy A51 සහ 71 කියන ෆෝන් එකකින් බලුවොත් අපි හදපු ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි අපි හදපු ප්‍රොජෙක්ට් එක අපි responsive නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට තමයි. අපි හදපු ප්‍රොජෙක්ට් එකේ කෝඩ් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තමයි අපේ main කෝඩ් එක. ඒ වගේ index.php කියන ෆයිල් එක. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් sign up සහ sign in page එකේ input fields වල add කරන data අපේ database එකට connect වෙන්න තමයි මේ connection.php කියන include එක add කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට .html සහ html head විදියට html ආකෘතිය වල බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් තියෙනවා අපි bootstrap css style css කියන CSS ෆයිල් ටික අපි ප්‍රොජෙක්ට් එකට ලින්ක් කරගෙන තියෙන විදිය. ඒ වගේම ඔයාලට මෙතනින් අපි අර logo එක ප්‍රොජෙක්ට් එක ලින්ක් කරලා තියෙන විදිය මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි header එක
හෙඩයකි මෙතනින් ඔයාට හයි වෙල්කම් ටු යූෂොප් කියන ටෙස්ට් එකක් ඇඩ් කරලා තියෙන විදිහ මේ විදිහට කෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන title 01 කියලා ක්ලාස් නේම් එක ඇඩ් කරගෙන තියෙනවා. අපි ඒක style css ෆයිල් එක ගැන කතා කරද්දී ඒ ගැන බලමු. ඊට පස්සේ ඔයාලට මෙතනින් sign up page එකේ sign up input fields ටික ඔයාලට අපිට ඇඩ් කරගත්ත විදිහ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන create new account කියන මේ paragraphs එක ඊට පස්සේ first name, last name, email, password, mobile, gender ඒ විදිහට input fields ටික අපි ඇඩ් කරගත්ත විදිහ ඔයාලට මේ කෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ sign in page එකේ ඇඩ් කරගත්ත sign in page එකේ design එක මෙන්න මේ විදිහට sign up box කියලා කමෙන්ට් එකක් දාලා තමයි sign in page එකේ design එක අපි කෝඩ් කරන්න ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන paragraph එකේ title 02 කියලා class name එකක් දාලා sign in කියලා දාලා තියෙනවා. ඒ වගේම ඒ sign in page එකේ input fields ටික මෙන්න මේ විදිහට තමයි email සහ password කියන input fields දෙක මෙන්න මේ ආකාරයට කෝඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන අපි remember option එක දා කෝඩ් එක තමයි මේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපි sign in page එකේ දාලා තිබ්බ sign in new shop going now go to admin login කියන බටන් තුන කෝඩ් කරගත්ත විදිහ තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන sign in box කියන box එක අපි කමෙන්ට් එක මෙතන ඉවර කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් footer එක කොහොමද කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. ඒක Google ඇතුලේ LK all right reserved කියලා footer එක මෙතනින් කෝඩ් කරගෙන තියෙනවා. අපි දැන් බලමු අපි standard CSS ෆයිල් එක අපි කෝඩ් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන අපි main body කියලා class name එකෙන් කෝඩ් කරගත්ත CSS ටික බලා ගන්න පුළුවන්. අපි main body කියලා class එකක් හැදුවේ මුළු body එකටම අපිට මොකක්ද CSS එක ලියා ගන්න ඕන නම් පස්සේ අපිට මේ class name එක යොදාගෙන අපිට මේ body එකටම ඒ CSS apply කරගන්න පුළුවන්. මෙතනින් background image එක අපි add කරගෙන තියෙනවා. ඒකම background size එක cover කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ background position එක center සහ background repeat එක no repeat කරලා තියෙනවා. ඒ වගේම මෙතන logo කියලා class එක අපි CSS add කරගෙන තියෙනවා. ඊට පස්සේ background image එක කියන logo එකයි මෙතන කරගෙන තියෙනවා. ඒ වගේම මේ logo එකට අපි 8 එකක් දීලා තියෙනවා. ඊට පස්සේ background size එකක් දීලා තියෙනවා. background position එක දීලා තියෙනවා. ඒ වගේම background repeat එක no repeat දීලා තියෙනවා. ඒ වගේම අපේ web project එක හදාගන්න මම font faces දෙකක් use කරලා තියෙනවා. ඒ quicksand සහ honey කියන font face දෙක. ඉතින් ඒ දෙක add කරගෙන තියෙන විදිය මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන title 01 කියලා class එකක් මම ඔයාලට කලින් පෙන්නුවා. ඒ class එකට CSS ටික ලියාගෙන තියෙන විදිය ඔයාලට මෙතනින් බලන්න. ඒ වගේම background කියන class name වල අදාළ CSS ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම title 02 කියන එකට අදාළ CSS ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපි හදපු programming project එකේ task 1 වීඩියෝ එකකින් අපිට කතා කරන්න තියෙන්නේ sign up සහ sign in page එකේ design එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් sign up සහ sign in page එකේ design එක ගැන කතා කරා. ඒ වගේම අපි sign up සහ sign in page එක design කරගත්ත course ටික අපි මේ වීඩියෝ එකේ කරා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් task 2 ගැන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ sign up සහ sign in pages වල
පොසෙස් එක ගැන තමයි ඉතින් අදට මම මේ වීඩියෝගෙන් සමුගන්නවා අපි ටාස්ක් 2 වීඩියෝගෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා.